ලංකාවේ අඩු ආදායම්ලාභී පවුල් ඉලක්ක කර ගනිමින් ලබා දෙන අස්වැසුම වැඩසටහන ආරම්භ කළේ පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේදී. එම වැඩසටහන නව රජය යටතේ තවමත් අඛණ්ඩවම ක්‍රියාත්මක වනවා. අස්වැසුම යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභී පවුල් පිළිබඳව යළිත් සමීක්ෂණ කටයුතු මේ දිනවල ක්‍රියාත්මක වෙනවා. මේ කියන්නේ හෙට දවසේ ඔබට ලැබෙන්නට නියමිත ඒ අස්වැසුම් ප්‍රතිලාභය ගැන විශේෂ කතාවක්. අස්වැසුම් 2026 මාර්තු මාස දීමනාව හෙට බැංකු ගත කිරීමට නියමිත බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. අස්වැසුම සුබසාධක ප්‍රතිලාභය ලබන පවුල් සඳහා රුපියල් බිලියන 13කට අධික මුදලක් හෙට එනම් මාර්තු මාස 12 වෙනිදා සිට බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කර තිබෙන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරනවා. ඒ අනුව පවුල් 14,86,35ක් සඳහා රුපියල් බිලියන 11 මිලියන 179,801,250ක මුදලක් සහ තවත් ප්‍රතිලාභී පවුල් 2,56,565ක් සඳහා රුපියල් බිලියන 2 මිලියන 350,530ක මුදලක් බැංකු ගිණුම් සඳහා හෙට දිනේදී බැර කිරීමට නියමිත බව තමයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.